අයිබෝන් අහන්නකෝ මෙයාව අඳුරනවද කියලා බලන්නකෝ. ඉතින් අඳුරන්නේ නැත්තම් අඳුර ගන්න. කවුද කියන්නේ? ෆොටෝ එකකින්ම කියන්න. ඉතින් ඒ අපි අඳුරන ඒ අපිව සතුටු කරන පොයිට් එකේ සිටින සංක ස්ටුඩියෝ සංකමල්ලි. ඉතින් සංකමල්ලි ප්‍රථමයෙන්ම ඔයාට ඔයාගේ කාර්ය මණ්ඩලයට හදවතින්ම හදපිරි ස්තුතිය පුද කරනවා. ඉතින් සංකමල්ලි ඔබටයි මේ වීඩියෝ එක මගේ ආදරණීය යාළුවටයි යාළුවගේ මහත්තයාටයි. ඉතින් ජීවිතේ මෙන්න මේ වගේ යාළුවෝ ඉන්නවනම් කවදාවත් එයා වැටෙන්නේ නැහැ. ඉතින් ආදරණීය චරිත දෙක මගේ ජීවිතේ මගේ ලෝකේ කවදාවත් වැටෙන්න දෙන්නේ නැතුව මල් ළඟින් හිටපු ආදරණීයම චරිත දෙකකටයි මම මේ ආරාධනා කරන්නේ. ඉතින් ආදරණීය සංකමල්ලි ඔබට මම යම් සර්ප්‍රයිස් එකක් කරලා දෙන්න කියලා බාර දුන්නා. ඉතින් ඇත්තටම සංකමල්ලි සුපිරියක් වැඩක් ලස්සනයි. ජය වේවා. ඇත්තටම නියමයි. මගේ යාළුවාට වැඩිය මම තමයි සර්ප්‍රයිස් උනේ. ඇත්තටම ලස්සන වැඩක්. ඔබට ඒ ව්‍යාපාරය දිගින් දිගටම කරගෙන යන්න අපේ මේ සතුට ඔබට ධෛර්යයක් වෙයි. ඇත්තටම හරිම සතුටුයි සංකමල්ලි ඔබ දුන්නේ දෙයට. ඉතින් අහන්නකෝ මම මගේ ජීවිතේ ලස්සනටම ගොඩක් යාළුවෝ ආශ්‍රය කරා. ඉතින් ඒ යාළුවන්ගේ අර සල්ලඩේකට වැලි අහුරක් දාලා හලලා ලොකු වැලි කැට ටික ඉතුරු වෙනව නේද? ඒ ටික අපි විසික් කරනවනේ. හැබැයි මම නම් සල්ලඩේකට වැලි දාලා හලලා ලොකු ගල් කැට දෙකක් මට ඉතුරු වුණා. මම විසික් කරේ නැහැ. ඒ දෙක තමයි ජීවිතේ කොටසක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ කොටස් දෙක සර්ප්‍රයිස් කරන්න තමයි මම සංක ස්ටුඩියෝ එකේ සංකමල්ලිට දුන්නේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා ඒ සර්ප්‍රයිස් එක සංකමල්ලිගේ සුපිරි වැඩක් බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් සංකමල්ලිට ඔයාලගේ සර්ප්‍රයිස් එක බාර දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් ඉදිරියට බලමු සංකමල්ලිගේ මගේ ආදරණීය යුවලගේ අපි තුන් දෙනා එකතු වෙලා ලෝකෙට ලොකු පණිවිඩයක් දෙනවා. දුප්පත් පොසත් කියලා නැහැ. මිතුදමට අවංක මිතුදමට දුප්පත් පොසත් කියලා නැහැ. මම වගේ අසරණ දුප්පත් කෙල්ලෙකුට ලක්ෂපති යාළුවෝ දෙන්නෙක්. ඒ දෙන්න ළඟ මං දුප්පත් කියලා මට සලකන්නේ. මගේ ලෝකේ රජ්ජුරුවෝ, මගේ ලෝකේ රජිනිය. ඉතින් ආදරේ ගංගක්කී, ආදරේ ගම්නි අයියේ. ඔබ දෙපළ චිරත් කාලයක් මගේ ලෝකේ මේ විදිහටම මගේ ආදරේ අරගෙන වැඳෙන්න ඕනේ. තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට. සංකමල්ලි බොහොම ස්තුතියි. පිස්සි සිග්නල් නැහැ. යාළුවෝ ඉන්නවද? යාළුවෝ දන්නවද? යාළුවෝ දැකලා තියෙනවද? අපිත් නොදැක්ක එයා දන්න එයාගේ යාළුවෝ හොයාගෙන තමයි අපි යන්නේ. මේ කුවේට් එකේ ඉඳලා ඇත්තටම මේ අපිට ආපු කෝල් එකත් සංක ඔන්ලයින් ගිෆ්ට් සර්විස් එකට ආපු කෝල් එක මේක හරි සුන්දරයි. අපිත් එක මේ දෙවෙනි ගිෆ්ට් එක යන්නේ. යාළුවෙකුට ගිෆ්ට් එකක් ගෙවනවා තව යාළුවෙක්. කුවේට් ඉඳලා විජිතපුරට. අපි යන්නේ යාව ෆුල් සර්ප්‍රයිස් කරන්න. මොකද කවුරුත් දන්නේ නැහැ වැඩි. ලොකේෂන් එක අහගෙන යන්නේ කෝල් එකක්වත් නැහැ, කිසිම දෙයක් නැහැ, මොකොත් නැහැ. යාළුවා කොහොමවත් දන්නේ නැහැ. ගිහිල්ලා බලමු ප්‍රතිචාරය කොහොමද කියලා. එයා සර්ප්‍රයිස් වෙන්නේ කොහොමද කියලා. මොකද කිසිම දෙයක් දන්නේ නැතුවම යන්නේ. 100,000% දන්නේ නැහැ. යන්නේ විජිතපුරට. ඓතිහාසික ගමකට. සුන්දර මිතුරෙකු වාගේ ආදරේ තව
තව කෙකුදේදු සංසාරේ ලං වෙලා හිත් හදනා පැහැදිලි අහසින් දල රැලි සයුරින් හෝ කරදර වටලා සුවය දෙනා හිතවත්කම් මුමුණනා අදගෙත් තම් කරගෙන වේදනා වැළඳගෙන රකින්න වේ කඳුලින්නේ ප්‍රාර්ථනා තාරුකා දිනා දෙනා ගායනා මනුසත්කම් බබලනා සඳවත් තම් කරගෙන චේතනා පැළඳගෙන පැහැදිලි අහසින් දල රැලි සයුරින් හෝ කරදර වටලා සුවය දෙනා මිතුරෙකු වාගේ ආදරේ තව කෙකුදේදු සංසාරේ ලං වෙලා හිත් හදනා පැහැදිලි අහසින් දල රැලි සයුරින් හෝ කරදර වටලා සුවය දෙනා හිතවත්කම් අදගෙත් තම් කරගෙන වේදනා වැළඳගෙන එයා හැමදාම කියන යට කවුරුත් නැහැ කියලා හැමදාම යට අපි දෙන්න ඉන්නවා. මට හරි දෙන්න නමක් නැහැ. වෙලාවකට සහෝදරෙක් වගේ වෙලාවකට මල්ලඟ වැඩට එනවා වෙලාවකට දරුවෙක් වගේ නිර්වචනය කරන්න මට නමක් නෑ එයාට. ඉතින් ඒ ඔක්කොම එකට කැටි කරපුවාම තියෙන ආදරය තමයි දෙන්න තියෙන්නේ. ඉතින් ඕන වෙලාවක එයාට අපේ ගෙදරලා තියෙනවා. කවුරුත් නැත්තේ නෑ. එයා ඒක දන්නවා. ඒ ආදරේට ඉතින් මේවා බලාපොරොත්තු නෑ. එයා දන්නවා මට මං කැමති නෑ. එයා කරපු වෙලක් අතියදම් කරනවාට. ඉස්සට වහලක් හදාගෙන ලංකාවට එන්න.